ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණතම යුගයක අවසන් පුරුක ලෙස සැලකෙන ඇන්ජලෝ මැතිව්ස් සිය වසර 17ක ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙනවා. ඉතින් වසර 17ක් විතර සෑහෙන ලොකු කාලයක් සමුගැනීමේ තරගයට කලින් මොකද ඉතින් ආපසු හැරලා බලද්දි ගත වෙච්ච කාලය තුල ක්‍රිකට් ක්‍රීඩාවේ ළඟා කරගත දේවල් විශේෂයෙන්ම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. වගේම මගේ දෙමව්පියන් බිරිඳ දරුවන් ඒගොල්ලන් කරපු කැපකිරීම ඒ වගේම මගේ පාසල සාන්ති ජෝසප් විද්‍යාලය ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත් වූ බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයෙන් පසු සුදු පැහැති ජර්සියෙන් ක්‍රීඩා කළ මැතිව්ස් ටෙස්ට් පිටිය තුල ක්‍රීඩාලෝලීන්ට කිසි දිනක යළිත් දැක ගන්නට නොලැබේවි. It was in 2009 that he first played a test match here in Galle. Now 16 years on and 119 test matches after, he announces his retirement. A lot was expected from him. 2009 වර්ෂයේදී ගාල්ලේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලබාගත් මැතිව්ස් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයත් ගාල්ලේදීම ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට පමණක් දෙවෙනි වෙමින් තුන්වන ස්ථානයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වනවා. සිය ටෙස්ට් දිවිය තුළ ටෙස්ට් තරග 118කදී ඉනිම් 210ක් ටෙස්ට් ශතක 16ක් අර්ධ ශතක 45ක් සමගින් ලකුණු 8167ක් ලබාගෙන සිටිනවා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රැස් කළ ද්විත්ව ශතකය මැතිව්ස්ගේ හොඳම ටෙස්ට් ඉනිමයි. 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තම හිස මතට ගත් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 32කදී තරග 13ක් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා යමු කළා. 2014 වසරේ ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාවේ නිජබිම වූ එංගලන්තයේදී ලද ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලැබුවේද මැතිව්ස්ගේ අප්‍රතිහත නායකත්වය නිසාවෙන්. මෙලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පිත්තෙන් පන්දුවෙන් පන්දු රැකීමෙන් මෙන්ම නායකත්වයෙන් අපමණ මෙහෙයක් ඉටු කරමින් වසර 17ක් පුරා ශ්‍රී ලාංකිකයන් ආගමත්සේ ඇදහූ ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් පිටියට සමුදෙන්නට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළා. 17 වසරක් පුරා ක්‍රිකට් වෙනුවෙන් අපමණ මෙහෙයක් ඉටු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණතම යුගය වර්ණවත් කළ මැතිව්ස් ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට නොමියන තාරකාවක්. Pure Sports ක්‍රීඩාව වෙනුවෙන්ම